දැන් දුබල කෙනෙක්ගෙන් වැඩ ගන්නකොට පරිස්සමට කරන්න එපා නේද? දැන් දක්ෂ නැති දුබලෙක් වැඩ කරනකොට එකපාරම ලොකු වැඩක් දෙන්න හොඳ නැහැ. පොඩි වැඩක් දීලා තේ ටිකක් එහෙම දීලා නේද? කතා කරලා ඔයාගේ වැඩ හොඳයි කියලා පොඩි සහයෝගයක් දීලා ඊළඟ වැඩේ පටන් ගන්න ඕන. අන්න ඒ වගේ තමයි පින්නතුනේ හිතෙන් වැඩ ගන්නවා කියන එක. හිත කියන එක හරි දුබලයි. දැන් පුංචි දරුවෙක් පින්නතුනේ එකපාරම නැගිටිනකොට දැන් ධන ගන්න දරුවා නැගිටිනකොට අම්මලා අප්පුඩි ගහනවානේ. එයාට ලොකු උද්‍යෝගයක් දෙනවා. එතකොට මේ ළමයා හිතනවා මට නැගිටිනකොට අප්පුඩිත් වදිනවා. මේ ළමයාගේ ඔළුවට යනවා ඒක. ඉතින් මෙයා ආයෙත් නැගිටින්න බලනවා. අන්න ඒ වගේ තමයි අර දහස් වතාවක් එළියට ගිය කියන හිතන්න එපා. දහස් වතාවක් ආපහු හිත ගත් එක ගැන හිතන්න. එක